ඉතින් මේ සයිට් එක වාට දවසට පැයක් විතර වැඩ කළා සාමාන්‍ය රුපියල් 5000ක් පහසුවෙන් උපය ගන්න පුළුවන්. ඒ විතරනේ මේ සයිට් එකේ third anniversary විදියට අපිට බෝනස් ඉවෙන්ට් වගේක් දීලා තියෙනවා. මේ බෝනස් ඉවෙන්ට් වලිමුත් අපිට ලොකු මුදලක් මෙයාලගෙන් දිනා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් දන්නවනේ මෙන්න මේ සයිට් එක CoinRace කියන සයිට් එක. ඉතින් මෙන්න මේ සයිට් එකට මම ඔයාලට වීඩියෝස් කලින් ගොඩක් කරලා තියෙනවා. ඉතින් මේකේ අලුත් අප්ඩේට් එකක් තියෙනවා. අප්ඩේට් එකක් කිව්වේ මේ CoinRace වෙබ්සයිට් එකේ තුන්වෙනි ඇනිවර්සරි ගැන අවුරුදු 3ක් සම්පූර්ණයෙන්ම හේතුවෙන් අපිට බෝනස් තියෙනවා. මේ බෝනස් ගැන තමයි ඔයාලට වීඩියෝ කරන්න යන්නේ. ඉතින් මේ බෝනස් ටික ඔයාලට ගන්න පුළුවන්. ඔයා CoinRace යූස් කරන කෙනෙක් නම්. ඉතින් මේ බෝනස් ටික ගන්න ඔයාලට ඉවෙන්ට්ස් ටිකක් කම්ප්ලීට් කරන්න තියෙනවා. මේ ඉවෙන්ට්ස් ටික ඔයාලට කරන්න ලොකු දෙයක් නැහැ. ඔයාලට මෙන්න මේ කලර් ප්‍රොඩක්ෂන් එක තමයි ඔක්කොම කරන්න තියෙන්නේ. මේ කලර් ප්‍රොඩක්ෂන් එක කොහොමද කරන්නේ? ඒ ටික ඔක්කොම මම ඔයාලට කලින් වීඩියෝස් වල කරලා තියෙනවා. ඒ වගේ ඔයාලට බලන්න පුළුවන්. හරි මේක මම එහෙම කියන්නම් මෙන්න මේ සයිට් එකේ ඉන්ටර්ෆේස් එකම තියන්න මම ඔයාලට ඉවෙන්ට්ස් ටික කියයි යන්න. ඉතින් මේ ඉවෙන්ට්ස් ටික පැත්තට ගියොත් මේ ඉවෙන්ට්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ අපිට ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. මුලින්ම ඩිපොසිට් බෝනස් පැත්තට ගියොත් මෙතනින් අපිට තියෙනවා ට්‍රේඩ් ටයි එකක් පැත්තට පස්සේ මෙතන ජූනියර් ට්‍රේඩර් ටයි එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට සයිට් එකට මුලින්ම එන කට්ටියක් නෑ. කියන්නේ account එකක් හදාන මුලින්ම මේකේ මුදල් උපයන කෙනෙක් නම් අපිට මේකේ තියෙනවා බෝනස් ඔප්ෂන්ස් දෙකක්. ඉතින් ඔයා මේක ඩොලර් 10ට වැඩි දානවා නම් ඔයාට 15%ක බෝනස් එකක් එක්ක ප්‍රින්සිපල් ප්ලස් බෝනස් එක කියන්නේ ඔයා දාන මුදල ඩොලර් 10ක් නම් ඩොලර් 10ට 15%ක් එකතු වෙලා ඔයාට බෝනස් එකක් හම්බ වෙනවා. ඒ වගේ මේක දෙගුණේ ගුණ වෙලා ඔයාට විත්ඩ්‍රෝ ගන්න පුළුවන්. ඒ වගේම ඩොලර් 50ක් දානවා නම් ඔයාටකින් 18%ක මේකෙන් ප්‍රින්සිපල් බෝනස් එකක් හම්බ වෙනවා. එතනොත් ඔයාට විත්ඩ්‍රෝල් එක ඩොලර් 10 ගන්න මුදල දෙගුණ කරලා විත්ඩ්‍රෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතන එක්සැම්පල් එකක් අපිට මේලා කියලා තියෙනවා. එක්සැම්පල් එක ගත්තොත් එහෙම ඔයා ඩොලර් 50ක් දැම්මොත් එහෙම ඔයාට 18%ක බෝනස් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාට ඩොලර් 9ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා ඩොලර් 50ක් දාලා ඔයාට 18% බෝනස් එකක් එක්ක ඔයාට ඩොලර් 59ක් හම්බ වෙනවා. ඊට මේ ඩොලර් 59 ගත්තට පස්සේ ඔයා මේක විත්ඩ්‍රෝ ගන්නවා නම් ඔයාට මේ රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය ඩොලර් 59ක් දාලා ඩොලර් 60ක් වුණාට පස්සේ ඩොලර් 50ක් එළියට ගන්න බෑ ඔයාට. ඔයා කරනවා නම් ඔයාගේ ඩොලර් 59 අනිවාර්යෙන්ම ඔයාගේ ට්‍රේඩින් වොලියුම් එක අප් කරගන්න ඕනේ දෙකම. ඒ කියන්නේ ඩොලර් 59 ඔයා ඩොලර් 118ක් විතර කරගත්තට පස්සේ ඔයා ඩොලර් 59 එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඊතුරු ගන්න ඔයාගේ බැලන්ස් එක තියාගන්න පුළුවන්. නැත්නම් ඩොලර් 100ක් වුණත් ඔයාට එළියට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපේ ඉන්ඩිමියන් ට්‍රේඩ් පැත්තට ගියාට පස්සේ ඉතින් අපිට බෝනස් ඔප්ෂන්ස් දෙකක් දෙනවා. ඒ බෝනස් ඔප්ෂන්ස් දෙකේදී බලා ගන්න පුළුවන් වෙනවා ඔයාට. ඔයාට ඩොලර් 100ක් හෝ ඩොලර් 100ට වැඩි මුදලක් දැම්මොත් එහෙම ඔයාට 120ක ප්‍රින්සිපල් බෝනස් එකක් හම්බ වෙනවා. වගේම 2.5කින් ගුණ කරලා ඔයාට මේකේ විත්ඩ්‍රෝල් එකක් දා ගන්න පුළුවන්. වගේම ඔයාට මෙතනින් ඩොලර් 200ක් දැම්මොත් එහෙම ඔයාට 125ක ප්‍රින්සිපල් බෝනස් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක අපි එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම ඔයා ඩොලර් 200ක් දැම්මොත් එහෙම ඔයාට හම්බ වෙනවා බෝනස් එක ඩොලර් 50ක බෝනස් එකක්. එතනින් ඔයාට සම්පූර්ණ මුදල ඩොලර් 250ක වගේ වොලට් එකට එකතු වෙනවා. ඉතින් ඔයා මේක විත්ඩ්‍රෝල් එකක් දාද්දි ට්‍රේඩින් වොලියුම් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. 250 ගුණ කිරීම 2.5 ඒ කියන්නේ ඩොලර් 625ක ට්‍රේඩින් වොලියුම් එකක් වහදන් තියෙන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන්කමක් තියෙනවා මෙතනින් ඔයාලට විත්ඩ්‍රෝල් එකක් දාන්න ඔයාලට කැමති මුදලක. ඊට පස්සේ ඇඩ්වාන්ස් ට්‍රේඩ් ටයි එක පැත්තට ගියාට පස්සේ අපිට මෙතනින් ඇඩ්වාන්ස් ඒ කියන්නේ මේක ඇඩ්වාන්ස් විදිහට ට්‍රේඩ් කරන කට්ටියට බෝනස් ඔප්ෂන්ස් වැඩියෙන් දීලා තියෙනවා. ඔයාට ඩොලර් 300ක් හෝ 300ට වැඩියෙන් දානවා නම් ඔයාට 128ක ප්‍රින්සිපල් බෝනස් එකක් හම්බ වෙනවා. වගේම ඔයාට ඩොලර් 500ක් දානවා නම් ඔයාට 130ක ප්‍රින්සිපල් බෝනස් එකක් හම්බ වෙනවා. ඉතින් අපි එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම ඔයා ඩොලර් 500ක් මේක ඩිපොසිට් කරනවා නම් ඔයාට බෝනස් එකක් හම්බ වෙනවා ඩොලර් 150ක. ඉතින් මේකේ ට්‍රේඩින් බල් ඔයාට බැලන්ස් එක ඩොලර් 650ක් එකතු වෙනවා. ඒ වගේම ඔයා මේකෙන් ට්‍රේඩින් වොලියුම් එකක් හදා ගන්න ඕනේ විත්ඩ්‍රෝල් එකක් දාද්දි. ඒ කියන්නේ ඔයාගේ බැලන්ස් එක ඩොලර් 650ක් එකතු වෙනවා නම් ඔයා මේ 650 තුනෙන් ගුණ කරන්න. ඒ කියන්නේ ට්‍රේඩින් වොලියුම් එක තුනෙන් ගුණ කරලා ඩොලර් 1950ක් වෙනකන් ඔයාගේ ට්‍රේඩින් වොලියුම් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ ඒ ටික විතරයි. ඉතින් මේ බෝනස් ටික ඔයාලට ගන්න පුළුවන් ඔයා ඩොලර් 10ට වැඩි දාන ඕන මුදලකට. ඉතින් මේ අපේ ෆස්ට් බෝනස් එක. ඉතින් ඊට පස්සේ එලිජිබල් ට්‍රේඩින් ස්කෝප් පැත්තට ගියාට පස්සේ අපිට මේකේ ට්‍රේඩ් කරන්න එලිජිබල් තියෙන්නේ. ඔයාට වෙනවා මෙතන BTC28 එතන මේ BTC28 එක ඔයාට සෙල්ලම් කරන්න බෑ. ඔයාට මෙන්න මේ කලර් ප්‍රොඩක්ෂන් එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ කලර් ප්‍රොඩක්ෂන් එකේ ඔයා ට්‍රේඩ් කළා මේක ඇතුලේ මෙන්න මේ බෝනස් ටික ලබා ගන්න පුළුවන්. මේ කලර් ප්‍රොඩක්ෂන් එක විතරයි මේ බෝනස් ටික වැලිඩ් වෙන්නේ. ඉතින් තව ඇටරියට පස්සේ මෙතනින් අපිට ලොස් රිෆන්ඩ් ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මේ බෝනස් ඉවෙන්ට් එකෙන්ම. ඉතින් මේ බෝනස් ඉවෙන්ට් එකේ අපිට ලොස් රිෆන්ඩ් එක බලන්න පුළුවන් ලොස් කම්පිෂන් රූල්ස් එක. මෙතනින් ඩේලි ලොස් එක ඩොලර් 10ක් සහ ඩොලර් 50ක් අතර මුදලන්න. කියන්නේ ඔයා දවසට ඩොලර් 10ක් ඩොලර් 50 අතර මුදලක් ලොස් වුණොත් එහෙම ඔයාට 110ක
loss refund එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඔප්ෂන්ස් තියෙනවා. ඔයාගේ daily loss එක $50 $500 අතර මුදලක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා $50 $500 අතර මුදලක් ඔයා මේකේ loss වෙලා තියෙනවා නම් ඔයාට 115ක refund එක කියන්නේ දවසට 115ක refund එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ දවසක loss එක රුපියල් $500ක් නම් ඔයාට 120ක refund එකක් මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ settlement explanation එක පැත්තට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වෙනවා confession for loss included the same day which settled and proceed informally at 12 Singapore time. Singapore time එක කියන්නේ Singapore time එකේ රාත්‍රී 12ට වගේ මේ settlement එක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තවත් හතරවෙනි option එකක් තියෙනවා how to participate කියලා. මෙතන participate කියන option එක බලන්න පුළුවන් after completing the recharge contact your agent directly participate in this event. ඉතින් ඔයාලට මේක agent එක contact කරන්න පුළුවන් මෙන්න මේ event එකට join වෙන්න. ඉතින් agent ගේ link එක පහළ description එකේ එහෙම නැත්නම් comment section එකේ pin කරන link එක. මේ link එකෙන් යට පස්සේ ඔයාගේ agent ගේ link එක නැත්නම් ඒත් එක register වෙන link එක. ඒ වගේම තමයි මේකේ signal groups වල link ඔක්කොම ටික ඔයාලා මෙතන ලබා ගන්න පුළුවන්. ඉතින් assistant required කියනවා. ඉතින් ඔයාලට මෙතනින් contact platform customer service or platform can assist contacting you officially authorized agent for event registration and participation. ඊට පස්සේ user who not registered through the agent officially authorized the channel are considers not to have participated in this agent exclusivity අනේමයක් තියෙනවා. ඉතින් මේකේ පැහැදිලිව කියලා තියෙන්නේ ඔයාට රෙජිස්ටර් වෙද්දී අනිවාර්යෙන්ම මගේ වීඩියෝ බලනවා නම් මගේ link එකේ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ ඔයා. එහෙම නැතුව ඔයා වෙන link එකේ රෙජිස්ටර් වෙලා තිබ්බොත් එහෙම ඔයාට මේ event එකට රෙජිස්ටර් වෙන්න බෑ. ඒක basically මතක තියාගන්න ඔයාට ඒක කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම link එකේ රෙජිස්ටර් ඉන්න කෙනෙක් නම් විතරයි ඔයා valid participant කෙනෙක් විදිහට මේකේ පිළිගන්නේ. ඊට පස්සේ තවත් option එකක් තියෙනවා බලා ගන්න පුළුවන් නම් මෙතනින් අපිට platform එකේ lucky pay කෙනෙක් ඔයා මේලා select කර ගන්නවා platform deposit reward activity පැත්තෙන් ගියොත් එහෙම මෙතනින් platform lucky winner related activities එක වෙනවා. ඔයාට දැන් related activities වලින් ඔයාගෙන් play කරන කට්ටියගේ lucky play කෙනෙක් වෙනවා. මේ lucky play එකට මොනවා හරි අපි මෙතන දෙනවා වෙන්නේ නැති. ඊට පස්සේ user can enjoy multiple platform benefit simultaneously provide they must meet conditions of their respective activities. එහෙම option එකක් තියෙනවා. ඊට පස්සේ අපේ bonus option 6 පැත්තට ගියොත් එම compliance and risk control settlement. ඉතින් මෙතන අනිවාර්ය risk එකක් තියෙනවා. මම තියනවා trade කරනවා risk එකක් තියෙනවා. risk එකක් නැත්නම් ඉතින් the platform reserves the right to disqualify users from activity if the following behaviors are discovered. ඉතින් ඔයා මේකේ වැරදි වැඩක් කරනවා නම් ඔයා මේකෙන් කෙලින්ම disqualify කරනවා. ඒ කියන්නේ ඔයාට same IP address accounts දෙකක් හදන්න බෑ. ඒ වගේම ඔයාට එකම accounts එකෙන් වෙනත් withdrawal wallets වලට withdraw ගන්න බෑ. එකම wallet එකට විතර withdraw ගන්න පුළුවන්. ඉතින් මෙතනින් කියලා තියෙනවා multiple account operations කරන්න බෑ ඔයාට. ඒ වගේම මෙතන තව option එකක් තියෙනවා trading volume එක ඉක්මලා ඔයාට මේක trade කරන්න බෑ. ඒත් එක්කම abuse of activity rules of system එහෙම option එකක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාට කරන්න බෑ. ඊට පස්සේ the platform reserves the rights cancel bonuses freeze or suspend account. ඉතින් ඔයා මේ වැරදි ටික කරොත් එහෙම ඔයාගේ account එක IT කාර්යය වුණත් ඔයාගේ account එකේ bonus cancel කරන්න නැත්නම් ඔයාගේ account එක freeze කරන්න earnings එහෙම නැත්නම් ඔයාගේ account එක suspend කරලා දාන්න මෙයාලට හැකියාවක් තියෙනවා. ඒ වගේම the final එහෙම option එකක් තියෙනවා. මෙන්න මේ options ටිකෙන් අපිට third anniversary එකට මෙයාලා දීලා තියෙන bonus ටික තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් මේ bonus ටික වඩා ලබා ගන්න පුළුවන් මේ කියලා තියෙන විදිහට ඔක්කොම ටික හරියට කරගත්තොත් එහෙම වීඩියෝ මොකක් හරි තේරුම් නැද්ද තිබ්බොත් එහෙම අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. for basically මෙන්න මේ වීඩියෝ එක educational purpose only ඔයාගේම own research එකක් කරලා ඔයාලට පුළුවන් මේ site එක ගැන විස්තර ටිකක් දැනගන්න. basically risk එකක් තියෙනවා. there is a risk but you can manage it. හරි මේ site එකේ ඔයාලට register වෙන්න අවශ්‍ය කරන link ඔක්කොම ටික පහළ description එකේ තියෙනවා. වගේම comment section එකේ pin කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ comment section එකේ pin කරලා link එක ගියාට පස්සේ ඔයා යන්න අපේ telegram group එකේ කෙලින්ම අපි pin කරලා තියෙන link එකක්. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාට පුළුවන් සියලුම විස්තර ලබා ගන්න. ඉතින් මෙතනින් ඔයා register වෙන link එක agent ගේ link එක ඒත් එක්කම මේ anniversary අපේ දීලා තියෙන bonus ටිකේ post එක ඒත් එක්කම
සිග්නල් ගෲප්ස් වට සිග්නල් ගෲප්ස් ඔක්කොම ටික නොබලා තියෙන මේ ගෲප් එකේ link එක ඔක්කොම ටික ලබා ගන්න පුළුවන් මේකෙන්. ඉතින් ගිහලා Telegram group එකෙන් මේ link ටික check out කරලා බලන්න ඔයාලට පුළුවන් මේකෙන් ගේමක් ගහ ගන්න. ඉතින් මේක basically අපිට කරන්න තියෙන්නේ ට්‍රේඩ් කරන්න. මේ ට්‍රේඩ් කරන අමතරව මේ තියෙන බෝනස් වලින් අපිට ලොකු ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකට join වෙලා ඔයාගේ ආදායම දවසේ ආදායම හදා ගන්න. ඉතින් දැනට මගේ ඩොලර් 6.29ක් එකතු වෙලා තියෙනවා මෙන්න මේ දවසක වගේ වැඩක් කරලා. එහෙනම් ජය වේවා. බයි බයි.